හයි කොහොමද ඔන්න මම අද කියන්න යන්නේ ඔයාලගේ බඩ වැඩි නම් ඒක අඩු කරගන්න රසට කන්න පුළුවන් චියා සීඩ් පුඩින් එකක් ගැන. ඉතින් ඒකට අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා චියා සීඩ්. මම මෙතන මේස හැන්දි දෙකක වගේ ප්‍රමාණයක් චියා සීඩ් දාගන්නවා. ඊට පස්සේ අපිට ෆ්‍රෙෂ් මිල්ක් ඕන වෙනවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් වැඩිපුර ටිකක් දාගන්න. ඊට පස්සේ අපිට හොඳට මේක කවලම් කරගන්නවා. හොඳින් කවලම් කරගත්තට පස්සේ මම මෙතන අරන් තියෙන්නේ low fat yogurt එක. ඔයාලට Greek yogurt පාවිච්චි කරන්න පුළුවන්. Greek yogurt තමයි මේකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. මට ඒක හොයාගන්න බැරි වුන නිසා මම low fat yogurt එක තමයි මේ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒකෙන් මේ සෑනි දෙකක් දාලා හොඳට මේක කවලම් කරගන්නවා. ඊට පස්සේ ඒ ටික හොඳට කවලම් කරගෙන පස්සේ අපි දා ගන්නවා මී පැණි චුට්ටක්. ගොඩක් දාගන්නේ මී පැණි චුට්ටක් දාගෙන ආයේ හොඳින් කවලම් කරගන්නවා. කවලම් කරගත්තට පස්සේ අපි මේක මුළු රැයක්ම ශීතකරණයේ තියන්න ඕනි. ඉතින් මේ චියා සීඩ් හොඳට පෙඟෙන්න ඕනි. ඒ නිසා මුළු රැයක්ම අපි ශීතකරණයේ තියලා මේ මම පහුවෙනිදා ඒ ටික හොඳට පිපිලා තියෙන්නේ. මේ බලන්න. එතකොට ඒක පුඩින් එකක් වගේම. ඊට පස්සේ මම මේකට කෙසෙල් ගෙඩියක් මේ විදියට කපලා අරගෙන තියෙනවා. ඊට පස්සේ අඹ කෑලි දෙක තුනක් මම මෙතන දාගන්නවා. ඊට පස්සේ බ්ලූබෙරි තියනවා නම් විතරක් දාගන්න. ඉතින් අපිට මේක කෙසෙල් එක්ක නිකන් උනත් මේ විදියට කන්න පුළුවන්. මම කන විදියට තමයි ඔයාලට පෙන්නුවේ. ඊට පස්සේ තව මී පැණි චුට්ටක් දාගෙන කන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේක කාලා බලන්න. ඔයාලගේ බඩ වැඩි නම් ඉක්මනින්ම අඩු කරගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.